right. ඉතින් මාකට් එකේ ඕඩර් බ්ලොක් එකක් හැදුනොත් එහෙනම් මාකට් එකට මොකද වෙන්නේ? අන්න ඒ දේවල් ටික තමයි අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ මාකට් එකේ ඕඩර් බ්ලොක් එකක් හැදුනොත් එහෙනම් මාකට් එක කොයි විදිහට මූව්මන්ට් වෙයිද? එතකොට මාකට් එකේ දිශාව මොන පැත්තකට හැරෙයිද? අන්න ඒ දේවල් ටික තමයි අද අපි කතා කරන්නේ. එතකොට අපි බලමු මාකට් එකේ කොහේ හරියද හරියටම ඕඩර් බ්ලොක් එකක් අපි ලකුණු කරගන්නේ. එතකොට ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ කොහොමද? එතකොට ඕඩර් බ්ලොක් එකක් හැදෙනවා නම් අපි ඒක හරියටම අඳුරගන්නේ කොහොමද? අන්න ඒ දේවල් ටික අද අපි හරියටම කතා කරමු. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු ඕඩර් බ්ලොක් එකක් හැදෙන්න ඕනි දේවල් ටික. එතකොට අනිවාර්යයෙන්ම ඕඩර් බ්ලොක් එකක් හැදෙන්න කලින් ඉස්සෙල්ලාම මාකට් එකේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ BOS එකක් හරි චොච්චයක් හරි අනිවාර්යෙන් බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මාකට් එක අප් මූව්මන්ට් එකට හැරිලා තියෙනවා. ඒ හැරෙනවා කියන්නේ මාකට් එක මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් චොච්චයක් විදියට. හරිද? එතකොට දැන් මෙතනින් අපි දාගමු චොච්චයක් කියලා. එතකොට මේ ටිකේ චොච්චයක් තියෙනවා. ඊට පස්සේ මාකට් එක අප් වෙලා තියෙනවා. අප් වෙනකොට මාකට් එකේ සයිඩ් එක තැනක් ගන්නවා. හරිද? එතකොට මාකට් එකේ සයිඩ් එක තැනක් ගන්නවා. ඒ සයිඩ් එකක් ගහන්නේ කොයි හරියද කියලා අපි හරියටම ලකුණු කරගන්න ඕනේ. එතකොට දැන් මාකට් එක මෙහෙම අප් වෙනකොට මෙන්න මේ හරිය. මේ හරිය ගත්තට පස්සේ මාකට් එක පොඩි සයිඩ් එකක් ගතියක් තියෙනවා. එතකොට මෙන්න මෙතන ගත්තට පස්සේ මාකට් එකේ සයිඩ් එකක් තියලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක එක තැන වගේ දඟලලා තියෙනවා. හරිද? එතකොට මාකට් එක අන්න ඒ වගේ තැනක් හැදෙනවා නම් අන්න ඒ වගේ තැන්වල ඕඩර් බ්ලොක් එකක් හැදෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. එතකොට මාකට් එකේ තව දෙයක් තමයි මාකට් එකේ ඉම්බැලන්ස් එකක් නිර්මාණය වෙලා තියෙනවා මේ ඕඩර් බ්ලොක් එක හඳුනා ගන්න. ඒ කියන්නේ මාකට් එක එක දිගට අප් වීමක් හෝ එක දිගට ඩවුන් වීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඕඩර් බ්ලොක් එකට ඉස්සරහ. එතකොට මෙන්න මෙතන අපි ගත්තට පස්සේ මෙතන අනිවාර්යෙන් මාකට් එක දිගට අප් වීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් එතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. එතකොට මාකට් එකේ සයිඩ් එක ගිහලා තියෙනවා. එතකොට මෙතනින් චොක්ටේ උත් හැදිලා තියෙනවා. එතකොට අපි බලමු මේකෙන් ඕඩර් බ්ලොක් එකක් හරියටම හොයාගන්නේ කොහොමද කියලා. එතකොට අපි දැන් ඕඩර් බ්ලොක් එකක් හැදෙනවා නම් හැදෙන්න ඕනේ මෙන්න මේ සයිඩ් එකේ ගියපු තැන. එතකොට සයිඩ් එකේ ගියපු තැන ස්විම් ලෝ එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක අප් වෙන්න මූවමන්ට් දීලා තියෙන තැනට පිටිපස්සේ ස්විම් ලෝ එකක් කොහෙද තියෙන්නේ කියලා අපි හොයාගන්නවා. ස්විම් ලෝ එකක් විදිහට අපිට මෙන්න මේ මෙතන ඉඳන් තමයි මාකට් එක අප් වෙන්න පටන් ගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්විම් ලෝ එක විදිහට මෙන්න මේ රෙඩ් කැන්ඩල් එක. ඒ කියන්නේ මෙන්න මේ bearish candle එක අපිට ගන්න පුළුවන් මාකට් එකේ ඕඩර් බ්ලොක් එකක් විදියට. එතකොට මාකට් එකේ ඕඩර් බ්ලොක් එක මෙන්න මේ විදිහට අපි ලකුණු කරගත්තම මාකට් එක අන්න එතනට ඇවිල්ලා තියෙනවා නම් හරිද? එතකොට මාකට් එක අන්න එතනට ආවොත් එහෙම කවදා හරි දවසක මාකට් එක නැවතත් ඒ ආපු දිශාවටම ගමන් කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මාකට් එක මෙන්න මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. මෙතන සයිඩ් එකක් ගහලා තියෙනවා. මාකට් එක ඔන්නම ඇවිල්ලා තියෙනවා. මාකට් එක නැවතත් වැදිලා තියෙනවා ඕඩර් බ්ලොක් එකේ. එතකොට මාකට් එකේ ඕඩර් බ්ලොක් එකට ආවා කියන්නේ නැවතත් මාකට් එක අප් වීමේ සම්භාව්‍යතාව ගොඩක් වැඩි. එතකොට මාකට් එක මෙන්න මෙහෙම අප් වෙන්න පුළුවන්. එතකොට අපිට ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒක අපි බලමු ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න කොහොමද කියලා. හරි. එතකොට අපි බලමු මාකට් එකේ එන්ට්‍රි එකක් ගන්න කොහොමද මේ ඕඩර් බ්ලොක් එකකට කියලා. එතකොට දැන් මෙතනින් මාකට් එකේ ඕඩර් බ්ලොක් එකකට ආවොත් එහෙම අනිවාර්යෙන් මාකට් එක අප් වෙනවා කියලා මම කිව්වා. එතකොට දැන් මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් මාකට් එක අප් වෙනවා කියලා. අපිට මෙන්න මෙතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ හරියෙන් අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. අපේ ටාගට් එක විදියට තියෙන්නේ ළඟම තියෙන ස්විම් හයි එක. ඒ කියන්නේ මෙන්න මෙතන ස්විම් හයි එක. අපි බලමු ස්විම් හයි එක කොහොමද ලකුණු කරගන්නේ කියලා. මෙන්න මෙතනින් ගත්තම මෙන්න මෙතන තියෙන කැන්ඩල් තුනක් තියෙනවා මෙතන. ඒ කැන්ඩල් තුනෙන් මැද කැන්ඩල් එකේ වික් එක ඉතුරු කැන්ඩල් එකේ වික් දෙකට වඩා උඩින් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි වික් එක තියෙන්නේ. අපිට ගන්න පුළුවන් අන්න ඒක ස්විම් හයි එකක් විදියට. එතකොට අපි ටාගට් එකක් තියා ගන්න පුළුවන් අනිවාර්යෙන් මාකට් එක අප් වුණොත් එහෙම මෙන්න මෙතනට මාකට් එක අනිවාර්යෙන් එයි කියලා. එතකොට අපේ ටාගට් එක පළවෙනි අපේ ටාගට් එක විදියට මෙන්න මෙතන තියා ගන්න පුළුවන්. එතකොට දැන් මේකේ ස්ටොප් ලොස් එක කොහෙන්ද අපි තියාගන්නේ? ස්ටොප් ලොස් එක අපිට තියාගන්න පුළුවන් මාකට් එකේ ස්විම් ලෝ එක. ඒ කියන්නේ මෙන්න මෙතන අපි ගත්තේ ස්විම් ලෝ විදියට. ස්විම් ලෝ එකට වඩා ටිකක් පහළින් අපිට ස්ටොප් ලොස් එක තියාගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙන්න තියාගත්තට පස්සේ අපිට මේකේ ටාගට් ටික අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ස්ටොප් ලොස් එක විදියට මෙන්න මෙතන ගන්න පුළුවන් අපිට. අපේ එන්ට්‍රි ප්‍රයිස් එක මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ අපේ ටාගට් ප්‍රයිස් ඒ කියන්නේ TP එක මෙන්න මෙතන තියාගන්න පුළුවන් අපිට. එතකොට මෙන්න මේ විදියට ගත්තට පස්සේ ඕඩර් බ්ලොක් එකකින් මාකට් එක මොකද වෙන්නේ? මාකට් එක වෙන්නේ ඕඩර් බ්ලොක් එකට මාකට් එක ආවොත් එහෙම නැවත ඒ ආපු දිශාවටම ආපහු ගමන් කිරීමේ ගොඩක් ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මාකට් එක මෙතෙන් නම් තමයි ඩවුන් වෙලා තියෙන්නේ. ඩවුන් වෙලා දැන් මෙන්න ඕඩර් බ්ලොක් එකේ තමයි මාකට් එක තියෙන්නේ. ඒ ඕඩර් බ්ලොක් එකට ආවට පස්සේ මාකට් එක නැවත අනිවාර්යයෙන්ම අපේ සම්භාව්‍යතාව ගොඩක් වැඩි. එතකොට අපිට අන්න එතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතනින් එන්ට්‍රි එකක් ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මාකට් එක අප් වෙන්න ඕනේ. ඉතින් අද අපි කතා කරා මාකට් එකේ ඕඩර් බ්ලොක් එකක් හැදුනොත් එහෙම මාකට් එකට මොකද වෙන්නේ? එතකොට ඕඩර් බ්ලොක් එකකට ආවොත් එහෙම මාකට් එක මුළු දිශාවට ගමන් කරාවිද? එතකොට අනිත් වගේ ගොඩක් දේවල් ටිකක් අද අපි දැනගත්තා. එතකොට මේ වගේ ගොඩක් දේවල්, ඒ කියන්නේ මේ වගේ ට්‍රේඩින් ගැන වැදගත් දේවල්, ලේසියෙන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් දේවල් ටික දැනගන්න කැමති නම් ඔයාලත් channel එක subscribe කරලා තියාගන්න.